පූජාවන් මේ භූමියට මේ සුද්ධ භූමියට මේ වන්දනීය පූජනීය පුද බිමට වඩම්මවන්නට යෙදුණා. ලුම්බිනිය මහා බෝධි සමාගමේ මහා මායා විශ්ව ශාන්ති අපවිහාරස්ථානයේ 2024 වර්ෂයේ කටින චීවර පූජා මහෝත්සවයේ පින්කම් කටයුතු වෙනුවෙන් ප්‍රධාන දායකත්වයේ ලබා කටයුතු කිරීම සඳහා ගාල්ලේ චන්ද්‍රසේකර ට්‍රැවල්ස් අධිපති අපේ පින්වත් චන්ද්‍රලාල් ආර්.පී. චන්ද්‍රසේකර මහත්මයා එවැගේම කේ චන්ද්‍රසේකර මහත්මිය විශේෂයෙන්ම මේ ආරාධනාව මා වෙත ඉතාමත්ම ගෞරව පූර්වකව සිද්ධ කරන්නට යෙදුණා. ඒට අනුකූලව සමදායකත්වයේ හැටියට අම්පාර ඉන්දික බේකර්ස් අධිපති අපේ පින්වත් ඉන්දික විතාරණ මහත්මයා එවැගේම ඉන්දිකා විතාරණ මහත්මිය ඇතුළු පවුලේ ආදරණීයන් සියලු දෙනාම ඒක රාශී වී මේ දෙපාර්ශ්වයේම පූර්ණ දායකත්වයෙන් මේ උත්තරීතර සම්බුද්ධ පින්බිමේ කටින චීවර පූජා මහෝත්සවයේ සිද්ධ කිරීමට කටයුතු සංවිධානය කරගන්නට යෙදුණා. ඒට අනුකූලව 3 මාසයක් පුරාවටම මේ අතන් දෙපළගේ මේ දෙපාර්ශ්වයේම පූර්ණ දායකත්වයෙන් ප්‍රස්තසා වැඩ සිටීම් කටයුතු ආරාධනා කිරීම කටයුතු තාමත්ම ගරු බුහුමන් සහිතව සිද්ධ කරලා වස් ආරාධනා කිරීම කටයුතු සිද්ධ කරලා තෙමසක් පුරාවට දන්පැන් කටයුතු වෙනුවෙන් පූර්ණ දායකත්වයේ ලබා දෙමින් කටයුතු කරලා දිනය වෙන් කරගෙන ඒ උතුම් චීවර පූජාව සිද්ධ කිරීමට කටයුතු සංවිධානය කරගන්නට යෙදුණා. විශේෂයෙන්ම සිහිපත් කරන්නට ඕන බොහෝම ගෞරව භක්ති ආදරයෙන් යුක්ත මේ කටයුතු වෙනුවෙන් අපේ චන්ද්‍රසේකර ට්‍රැවල් අධිපති ආර්.පී. චන්ද්‍රසේකර මහත්මයා එවැගේම එම මහත්මියත් එවැගේම අම්පාර ඉන්දික බේකර්ස් අධිපති ඉන්දික විතාරණ මහත්මයා ඉන්දිකා විතාරණ මහත්මිය ඇතුළු ආදරණීය දරුවන් දෙපාර්ශ්වයේම මව්දිමාපියන් ඉතාමත්ම ගෞරවයෙන් මේ කටයුතු වෙනුවෙන් සම්බන්ධ වන්නට යෙදුණා. බොහොම සතුටු වෙනවා මහා බෝධි සමාගම ශ්‍රීමත් අනගාරික ධර්මපාල උතුමාණන් විසින් එදා අප්‍රමාණ කැපකිරීමක් සිද්ධ කරලා වර්ෂ 1831 අවුරුද්දේ මැයි මාසේ 31 වෙනිදා මහා බෝධි සමාගම දඹදිව පිහිටවලා සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් විහෙර විහාරස්ථාන ඉදිකරවලා ලංකාවේ ස්වාමින් වහන්සේලා වඩම්මවල ඒ උතුම් විහෙර විහාරස්ථානවල වැඩ සිටීමට අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කරලා දඹදිව සම්බුදු දහම ප්‍රචලිත කිරීමට මුළු මහත් විශ්වයට බෙදා හරින්නට සුවිශේෂී දායකත්වයක් නායකත්වයක් ලබා දෙන්නට යෙදුණු අපේ ශ්‍රීමත් අනගාරික ධර්මපාල උතුමාණන් නැත්නම් ශ්‍රී දේවමිත්ත ධර්මපාල මහා ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ එදා මහත් වූ කැපකිරීමක් සිද්ධ කරන්නට යෙදුණා. ලෝකයේ තිබෙන ඉපැරණිම බෞද්ධ ආයතනයේ බෞද්ධ සමාගම තමයි මහා බෝධි සමාගම. ඉතින් මහා බෝධි සමාගමේ වසර 145කට වඩා ඉපැරණි ඉතිහාසයක් තිබෙන මහා බෝධි සමාගම ඉතාමත් දීර්ඝ කාලයක ඉඳලා ලාංකීය ස්වාමින් වහන්සේලා දඹදිව විහෙර විහාරස්ථාන ආරක්ෂා කරගෙන සම්බුද්ධ භූමීන් ආරක්ෂා කරගෙන চিරාත් කාලයක් කටයුතු කරන්නට යෙදුණා. ශ්‍රීමත් අනගාරික ධර්මපාල උතුමාණන් විසින් ආරම්භ කරන ලද මහා බෝධි සමාගමේ ඉතා දීර්ඝ කාලයක් ධර්මදූත ස්වාමින් වහන්සේ නමක් හැටියට මට වැඩ සිටීමට අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒ වගේම අපේ ලුම්බිනිය මහා බෝධි සමාගමේ මහා මායා විශ්ව ශාන්ති අපවිහාරස්ථානයේ අනෙකුත් ස්වාමින් වහන්සේලා හැටියට අපේ ගරුකටයුතු කිරම උපරතන හාමුදුරන් වහන්සේ අපේ ගරුකටයුතු පදවිය වංගීස පොඩි හාමුදුරන් වහන්සේ ඇතුළු අපි ස්වාමින් වහන්සේලා 3 නමක් වර්තමානයේ ලුම්බිනිය මහා මායා විශ්ව ශාන්ති විහාරස්ථානයේ වැඩ සිටිනවා. උන්වහන්සේලා වෙනුවෙන් තමයි වැත්තෝ වස් ආරාධනා කිරීම කටයුතු සිද්ධ කරන්නට යෙදුනේ. විශේෂයෙන්ම මේ අවස්ථාවේදී මේ මොහොතේදී වැඩමවා වදාළ ගෞරවනීය මහා සංඝරත්නයේ තාමත්ම ගෞරව භක්තිය ආදරෙන් යුක්තව පිළිගන්නට ඕන
සම්භාවනීය මහා සංඝරත්නය මේ ඓතිහාසික වන්දනීය සුජාත පූජනීය පින්බිමේ වැඩ සිටිනවා. තේරාසනයේ වැඩ සිටින්නේ ගාල්ල උඩලමත්ත ස්වර්ණබිම්බාරාමයේ දෙමටගොඩ බෝධිරාජාරාමයේ උභය විහාරාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජ්‍යපාද ගාල්ල දිසා ප්‍රධාන අධිකරණ සංඝ නායක ශාස්ත්‍රපති අපේ අවසරයි යක්නමත්තේ පාලිත නායක මාහිම්පාණන් වහන්සේ තමයි තේරාසනයේ මුලින්ම වැඩ සිටින්නේ. ඒ වගේම ලුම්බිනිය බුරුම විහාරස්ථානයේ ගරුකටයුතු විහාරාධිපති ස්වාමින් වහන්සේ දෙවනුවට වැඩ සිටිනවා. ඒ වගේම ලුම්බිනිය බෞද්ධ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ලංකාවේ ඉතාමත් දීර්ඝ කාලයක් අධ්‍යාපනය හදාරලා නේපාලයේ ස්වාමින් වහන්සේ නමක් හැටියට ලුම්බිනිය බෞද්ධ විශ්වවිද්‍යාලයේ ආචාර්ය ධූරය දරන අප හිතාදර නේපාලයේ වජිරසිරි හාමුදුරන් වහන්සේ වැඩ සිටිනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ උතුම් පින්කම් කටයුතු වෙනුවෙන් ඉතාමත්ම ගෞරවපූර්වකව ලංකාවේ සිට වැඩමවන්නට යෙදුණු මහා සංඝරත්නය අතරත අම්පාර නාමල්ලෝය සාම බෞද්ධ මධ්‍යස්ථානයේ ගරුකටයුතු මොණරාගල රේවත හාමුදුරන් වහන්සේ වැඩමවා වැඩ සිටිනවා. ඉතාමත්ම ගෞරවපූර්වක වහන්සේ පිළිගනු ලබනවා. ඒ වගේම අම්පාර ඓතිහාසික සමංගල ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක තැන්පත් ගරුකටයුතු වැල්ලම්පිටියේ සුගත රතන හාමුදුරන් වහන්සේගේ අවවාද අනුශාසනාවන්ට අනුකූලව විශේෂයෙන්ම ගරුකටයුතු පූජ්‍ය බල්පොළ ජිනවංශ හාමුදුරන් වහන්සේගේ නායකත්වයෙන් ආරණ්‍ය සේනාසනයේ නියෝජනය කරමින් ස්වාමින් වහන්සේලා විශාල පිරිසක් වැඩමවල සිටින ඉතාමත්ම සතුටක්. ආරණ්‍යගත ස්වාමින් වහන්සේලා මෑත ඉතිහාසයේ ලුම්බිනී සුජාත පින්බිමේ කටින පින්කමක් වෙනුවෙන් එකවරක මෙවැනි ස්වාමින් වහන්සේලා ප්‍රමාණයක් පළමු වතාවටයි මේ ශුද්ධ භූමියට වැඩමවන්නට යෙදුනේ. අප්‍රමාණ සතුටක් ඇති වෙනවා. අපේ පොඩි හාමුදුරන් වහන්සේලා දෙනමක් සමග ඊයේ රාත්‍රියේ සිහිපත් කරේ මොනතරම් වටිනවද පොඩි හාමුදුරනේ. ආරණ්‍යගත ස්වාමින් වහන්සේලා විශාල පිරිසක් ලුම්බිනී සුජාත පින්බිමේ කටින චීවර පූජා මහෝත්සව වෙනුවෙන් සම්බන්ධ වෙනවා. අපි දෙපාර්ශ්වයට මහත් වූ කුසල් වැඩෙන පින්කමක් වෙනුවෙන් උන්වහන්සේලා වඩිනවා. හරිම සතුටුයි නේද කියලා අපි සාකච්ඡා කරා. විශේෂයෙන්ම වැඩමවා වදාළ ගෞරවනීය මහා සංඝරත්නය අතරත පූජ්‍යපාද කෝට්ටේ සෝබිත ස්වාමින් වහන්සේ පූජ්‍යපාද පදේ පැලැල්ලේ රතනසිරි හාමුදුරන් වහන්සේ පූජ්‍යපාද වැලිඔය ධම්මදස්සි හාමුදුරන් වහන්සේ පූජ්‍යපාද දිගමඩුල්ලේ බුද්ධ රතන හාමුදුරන් වහන්සේ ගරුකටයුතු බද්දේගම සුබෝධි හාමුදුරන් වහන්සේ ගරුකටයුතු වැලිවිට හේමාලෝක හාමුදුරන් වහන්සේ ගරුකටයුතු බත්‍රමුල්ලේ සලක්කන හාමුදුරන් වහන්සේ ගරුකටයුතු කෑගල්ලේ වංගීස හාමුදුරන් වහන්සේ ගරුකටයුතු අලවතුගොඩ උපාලි ස්වාමින් වහන්සේ යන ස්වාමින් වහන්සේලා 19ක් විශේෂයෙන් මේ ආරණ්‍ය සේනාසනයේ නියෝජනය කරමින් වැඩමවන්නට යෙදුණා. එමගින් මෙහෙණින් වහන්සේලා 3 නමක් වැඩමවන්නට යෙදුණා. වැල්ලම්පිටියේ සුබෝදා මෙහෙණින් වහන්සේ, එමගින් පාලුකඩවල චලාසිල් මෙහෙණින් වහන්සේ, එමගින් ගාල වංගුරුඹ ඒකල සුදීරා මෙහෙණින් වහන්සේ ඊ타මත්ම කරුණාබරිත මෙසිතින් යුක්තව ලුම්බිනී සුජාත පූජනීය පින්බිමේ වැඩ සිටින ස්වාමින් වහන්සේ හැටියට අපේ ගෞරවනීය මහා සංඝරත්නයේ හැටියට අපේ ස්වාමින් වහන්සේලාත් මෙහෙණින් වහන්සේලාත් පිළිගනු ලබනවා. විශේෂයෙන්ම අපේ ලුම්බිනිය ශාන්තිබන් විහාරස්ථානයේ වසර 3ක් මුළුල්ලේම වස්සසා වැඩ සිටීම් කටයුතු සිද්ධ කරනවා අපේ තායිලන්තයේ දූතාන්දාරේ ස්වාමින් වහන්සේලා. ඉතාමත්ම ගෞරවයෙන් යුක්ත උන්වහන්සේලා පිළිගනු ලබනවා. ශ්‍රද්ධා පූර්වකව වසර 3ක් මුළුල්ලේම අප සමග වස් සමාදන් වෙලා වස්තුන් මාසයේ පුරාවටම බොහෝ විනය කර්ම කටයුතු සිදු කරමින් ඉතා ශ්‍රද්ධා පූර්වකව උන්වහන්සේලා 19ක් වැඩ සිටිනවා.
උන්වහන්සේලාට ආරාධනා කරන්නට යෙදුන විශේෂයෙන්ම තායිලන්ත ක්‍රමයට පිරිත් දේශනාවන් දේශනා කිරීම සඳහා ආරාධනා කරන්නට යෙදුණා. ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව අපේ තායිලන්තයේ වැඩම අවදාළ ගෞරවනීය අපේ ස්වාමින් වහන්සේලා මෙවර ලුම්බිනිය විහාරස්ථානයේ වසතා වැඩ සිටින උන්වහන්සේලාට ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව අපි ආරාධනා කරා තායිලන්ත ක්‍රමයට පිරිත් දේශනාව දේශනා කරන අපේ ලාංකීය බැතිමතුන්ට ශ්‍රවණය කිරීම සඳහා උන්වහන්සේලා බොහොම ගෞරවයෙන් යුක්තව ආරාධනාව පිළිගන්නට යෙදුණා. මේ අවස්ථාවේදී ඊ타මත්ම කෙටියෙන් සීල දනාම ඊ타මත්ම කරුණාවෙන් පිළිගනු ලබනවා. සඳහන් කරත් නොකලත් ඊතා ශ්‍රද්ධා පූර්වක සීල දනාම මේ උතුම් පින්කම් කටයුතු වෙනුවෙන් සම්බන්ධ වෙනවා. ඒ වගේම මේ අවස්ථාවේදී න්‍යායපත්‍රානුකූලව තිබෙන්නේ 12 මහේ පහන දැල්වීමට පෙර ආතුව ගෞතම බුදුරජාණන් වහන්සේ අභියස තන්පත් කළා වූ ඉපදීපය ආලෝකමත් කිරීම විශේෂයෙන්ම ආරාධනා කරනු ලබනවා. අම්පාර ඉන්දික බේකස් අධිපති ඉන්දික විතාරණ මහත්මයා පිතාමත්ම කරුණාවෙන් යුක්තව ආරාධනා කරනු ලබනවා. ඉපදීපය ආලෝකමත් කිරීම සඳහා කවුරුත් සාදුනාදයක් පවත්වන්න. ධන සාරත් දිත්තේන දීපේන තමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සාදු සාදු සාදු. ඒ වගේම තාමත්ම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනු ලබනවා 12 මහේ පහන දැල්වීම සඳහා ගාල උඩලමත් ස්වර්ණබිම්බාරාමය දෙමටගොඩ බෝධිරාජාරාමය යන උභය විහාරාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති පූජ්‍යපාද ගාල් විසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ගරුකටයුතු අපේ අවසරයි යක්ලමත්තේ පාලිත නායක මාහිම්පාණන් වහන්සේ ආරාධනා කරනු ලබනවා. 12 මහේ පහන දැල්වීම කටයුතු සිදු කරන හැටියට ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව එවැගේම අම්පාර නාමල්ලෝය සාම බෞද්ධ මධ්‍යස්ථානයේ ගරුකටයුතු මුන්රාගල රේවත හාමුදුරන් වහන්සේට ඉතා ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනු ලබනවා. 12 මහේ පහන දැල්වීම සඳහා එවැගේම අම්පාර ඓතිහාසික සමංගල ආරණ්‍ය සේනාසනයේ ගරුකටයුතු වල්පොළ ජිනවංශ හාමුදුරන් වහන්සේට ආරාධනා කරනු ලබනවා. එවැගේම වල්ලම්පිටියේ සුබෝදා මෙහෙණින් වහන්සේ පාලු කඩවල කලා සිල් මෙහෙණින් වහන්සේ මහලවන්දරුම හිතල සුදේවා සිල් මෙහෙණින් වහන්සේ එවැගේම සංසේකර මහත්මයා මහත්මිය එවැගේම ඉන්දිකා විතාරණ මහත්මිය එවැගේම ආදරණීය ඒ දෙපාර්ශ්වයේ මෑණියන් දෙපළ ප්‍රාන්ත මාසල් පෝරාල් මහත්මයා එවැගේම නිහාල් යටවර මහත්මයා වියත්තන් පියදලාට ආරාධනා කරනු ලබනවා. 12 මහේ පහන දැල්වීම සඳහා
වගේම ආරාධනා කරනු ලබනවා ලුම්බිනිය දුටුගැමුණු විශ්‍රාම ශාලාවේ ප්‍රධාන කළමනාකාරිණී මිතිලානි ලීලරත්න මහත්මියට පහන් ආලෝක පූජාවන් සිදු කිරීම සඳහා දැන් කවුරු සාධනාවක් පවත්වන්නේ ප්‍රදීපාලෝක පූජාවෙන් අනතුරුව න්‍යායපත්‍රානුකූලව තිබෙන්නේ අභිනන්දන පත්‍ර පිළිගැන්වීම සහ තිලින ප්‍රදානය කිරීම මහා බෝධි සමාගමේ සෑම මධ්‍යස්ථානයකම විහාරස්ථානයකම කටින චීවර පූජා මහෝත්සවයට සමගාමීව ඒ දායකාරකාදීන්ට වගේම ප්‍රධාන අනුශාසක ස්වාමින් වහන්සේලා වෙනුවෙන් තිලින පතක් පිළිගැන්වීම අභිනන්දන පත්‍රයක් පිළිගැන්වීම චාරිත්‍රයක් හැටියට සිදු කරනවා. ඉතින් මේ අවස්ථාවේ තාමත්ම කරුණාවෙන් යුක්තව ඒ කටයුතු වෙනුවෙන් සම්බන්ධ වෙන හැටියට ඒ තිලිනපත් ලබා ගැනීම සඳහා ඊ타ත්ම ගෞරවයෙන් යුක්තව වැඩමවීම සඳහා ආරාධනා කරනු ලබනවා ගාල්ල උඩලමත්ත ස්වර්ණබිම්බාරාමයේ දෙමටගොඩ බෝධිරාජාරාමයේ යන උභය විහාරාධිපති රාජකීය පඬිත ශාස්ත්‍රපති ගාල්දිසා ප්‍රධාන අධිකරණ සංඝනායක කරුකටයුතු අවසරයි අපේ යට්ලමත්තේ පාලිත හාමුදුරන් වහන්සේ ඒ වගේම අම්පාර ඓතිහාසික සමංගල ආරණ්‍ය සේනාසනයේ කරුකටයුතු වල්පොළ ජිනවංශ හාමුදුරන් වහන්සේ ඒ වගේම අම්පාර නාමල්ලෝය සාම බෞද්ධ මධ්‍යස්ථානයේ ගරුකටයුතු මොණරාගල රේවත හාමුදුරන් වහන්සේ උන්වහන්සේලා තුන් නමට ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනු ලබනවා ඒ තිලිනපත් ලබා ගැනීම සඳහා වැඩමවන හැටියට ඒ වගේම ප්‍රධාන දායකත්වයේ ලබන්නට යෙදුණු
ඔයත්තන් වෙනුවෙන් සිදු කරන ලබන තිල්න ප්‍රතිප්‍රදානයේ සහ අභිනන්දන පත් ප්‍රදානයේ මේ ළඟට තිබෙන්නේ කාල චන්ද්‍රසේකර ට්‍රැවල්ස් අධිපති ආර්.පී. චන්ද්‍රසේකර මහත්මයා එම මහත්මිය මේ ස්ථානයට පැමිණෙන්නට ඔයත්තන් වෙනුවෙන් ඉතා කරුණාවෙන් යුක්තව අපි විසින් දෙනු ලබනේ තිල්නපත් සහ අභිනන්දනපත් පිළිගැන්වීමේ මේ අවස්ථාවේ තිබෙන්නේ හොඳයි ඊළඟට අම්පාර ඉන්දික බේක අධිපති අපේ පින්වත් ඉන්දික විතාරණ මහත්මයා ඒ වගේම ඉන්දිකා විතාරණ මහත්මිය ඒ වගේම දියණිය ඒ වගේම දෙපාර්ශ්වයේම මෑණියන් දෙපළත් මේ ස්ථානයට පැමිණෙන්නට
දැන් කවුරුත් සාදුනාදයක් පවත්වන්නේ. මේ අවස්ථාවේදී න්‍යායපත්‍රානුකූලව ආගමික වත්පිළිවෙත් ආරම්භ කිරීමයි සිදුවන්නේ. පිරිස පංචශීලයේ පිහිටුවීම සඳහා ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනු ලබනවා. අම්පාර ඓතිහාසික සමංගල ආරණ්‍ය සෙනසුන් වාසී ගරුකටයුතු වල්පොළ ජිනවංශ ස්වාමින් වහන්සේට පිරිස පංචශීලයේ පිහිටුවීම සඳහා ආරාධනා කරනු ලබනවා. කවුරුත් සාදුනාදයක් පවත්වන්න. සීල් දෙනාම සාදුකාරයක් පවත්වන්න. පන්සිල් සමාදන් වීම සඳහා තෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สารณากมนังสัมปุณนังปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิ කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං සාදුකාරය හොඳයි ඉන්න අනතුරුව තිබෙන්නේ පිලන්පස සම්බුද්ධ පූජාව පැවැත්වීම ඒ සඳහා ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරනු ලබනවා අම්පාර නාමල්ලෝය සාම බෞද්ධ මධ්‍යස්ථානයේ
ගරුකටයුතු මොණරාගල රේවත හාමුදුරන් වහන්සේට ගිලන්පස්සේ සම්බුද්ධ පූජාව සිදු කිරීම සඳහා කවුරුත් සාදුනාදයක් පවත්වන්න. හොඳයි සාදුනාදයක් පවත්වන්න නැවත ගිලන්පස්සේ පූජාව අතගසා පළමු කොට තැන්පත් කිරීමෙන් අනතුරුව ඒ ආගමික කටයුතු සිදු කරනීම සඳහා ආරාධනා කරනු ලබනවා. අපේ ඉන්දක මහත්මයා ගිලන්පස්සේ පූජාව ස්වාමින් වහන්සේලාට අතගස්වලා තැන්පත් කරන්න. साधु 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 සම්මාතියෙන් දයාසිරස ඉල්ලා බව දැනී පමානොවී පැවෙන සසර ගමන කළ නෙමී අම්මා නිවන පසත් කෙරුව මගේ පුතු හිමි නමාසිරස නමාසිරස මෙසේ නමතිමි නමස්කාර වේවා පුතුරුවනට සැමදා මම පුතු සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තෙරුවන් සරණ යමි සාදු 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 තේරාසනේ වැඩ සිටින ගාල්ල විහාරස්ථානයේ අතිගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ වරප්‍රධාන ලුම්බිනිය මහාමායා විශ්ව ශාන්ති විහාරස්ථානයේ විහාරාධීස්වර අතිගෞරවනීය
අපේ නන්ද පඬිත හාමුදුරුවන් වහන්සේ වර ප්‍රමුඛ වැඩමවා වදාළ වන්දනීය පූජනීය ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි පින්වත් අපේ චන්ද්‍රසේකර මැතිතුමන් අපේ ඉන්දික මැතිතුමන් ප්‍රධාන දෙපාර්ශ්වයේම මැතිනිවරුන් ප්‍රධාන මේ උතුම් පින්කම සඳහා සහ සම්බන්ධ වෙන දායකාරකාදී පින්නතුනි පින්වතියනි පිනැති ඔබ අපි හැම දෙනාම මේ සවස් භාගයේ බුදුන් උපන් මේ උතුම් පින්බිම තුල සෝදානම් වන්නට යෙදෙන්නේ බුද්ධ වන්දනාව සිදු කරන්නට එහෙමනම් අපි හැම දිනාම අපගේ තුන් ලෝකාග්‍රමාමේනි සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ඒ අනන්ත අපරිමිත බුදු ගුණ සිහිපත් කරමින් ධර්ම රත්නේ අනන්ත වූ ගුණයන් ආර්ය මහා සංඝ රත්නේ සීලාදී ගුණයන් සිහිපත් කරමින් මාත් සමගම එකට ගාථාවන් කියමින් අපි හැම දිනාම තුනුරුවන් වන්දනා කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්දෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ එහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝ හේති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජ්ජපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීච පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති වන්දාමි චේතියං සම්බං සම්බටානේසු පතිට්ඨිතං සාරේරික ධාතු මහා බෝධින් බුද්ධ රූපං සකලං සදා
යස්ස මූලේ නිසින්නෝව සබ්බාරි විජයන් මකා තත්තෝ සබ්බං යුතං සත්තා වන්දේ තං ගෝධිපාදපං ඉමේ ඒතේ මහාබෝධි ලෝකනාතේන පූජිතා අහම්පිතේ නමස්සාමි බෝධිරාජා නමස්තුතේ පඨමං බෝධි පල්ලංකං ဒုတိယံ ච අනින්දිසං තතියං චංකමනං සෙත්තං චතුත්තං රතනාගරං පංචමං අජපාලංච මුචලින් දේන සට්ඨමං සට්ඨමං රාජායතනං වන්දේ තං මුනිසේවිතං මහියංගනං නාගදීපං කල්යාණං පදලාංචනං දිවාකුවං දීගවාපි චේතියං ච මුතිංගනං තිස්ස මහා විහාරයං ච බෝධිං ස්වර්ණමාලී මහාචේතියං තූපාරාම බයාකිරින් ජේතවනං සේලචේතියං තථාගතර කාමකං ඒතේ සෝල සඨානානි අහං වන්දාමි සම්බතා සාතු 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 පින්බර ඔබ අප හැමදෙනා විසින් ඊ타මත් ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සකස් කළ මේ උතුම් වූ සියලු පූජා ද්‍රව්‍යයන් ඔබත් මගේ තථාගත ලෝතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනන්ත අපරිමිත බුදුගුණ සිහිපත් කරමින් පූජා කරනවා. පූජා වේවා පූජා විද්වා මේ උතුම් වූ පූජාවේ අනන්ත වූ අනුභවයෙන් පින්වත් ඔබ අප සියලු දිනාට සිතක් වේවා සාන්තියක් වේවා සැනසුමක් උදා වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව පූජාවන් සිදු කරන්නට කවුරුත් මේ විදියට කියලා. මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ කෙලෙසුන් කෙරෙන් දොරසේක කෙලෙස් සතුරන් නැති කලසේක සියලු පාපයන්ගෙන් මිදුනසේක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා වූ බුදුරජාණන් වහන්සේට මේ අඳුර දුරලන පහන්නාලෝකය පූජා කරමි. මේ සොපේ පොනු සුවඳ මල් පූජා කරමි. මේ දසත පැතිරෙන සුවඳ දූපය
පූජා කරමි මේ සිසිල් පැන් පූජා කරමි මේ ප්‍රනීත ගිලන් පස පූජා කරමි මේ දැත් පූජා කරමි මේ සියලුම පූජාවෝ බුදුරජාණන් වහන්සේට පූජා කරමි පූජා වේවා පූජා කරමි පූජා වෙත්වා පූජා කරමි පූජාම වේවා ගනසාරප්ප දිත්තේන දීපේන තමදං තිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං සුගන්ධං සේතලං කප්පං පසන්න මතුරං සුබං පානීයමේතං භගවා පතිගන්හාතු මුත්තමං අභිවාසේතුනෝ බන්තේ ගිලාන පච්චයං ඉමං අනුකම්පං උපාදාය පතිගන්හාතු මුත්තමං නාගවල්ලේ දලෝපේතං චුන්නපෝග සමායුතං තාම්බෝලං පතිගන්හාතු සතං පූජේමිතං චිනෝ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලභාමි මොක්ඛං පුප්පං මෙලායාති යතයි ධම්මේ කායෝ තතායාති විනාශ භාවං සුගන්ධකාය වදනං අනන්ත ගුණ ගන්ධිනා සුගන්ධේනාහං ගන්ධේන පූජයාමි තථාගතං සාතු 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 සදහැබර පින්වත් අපි හැමදෙනාම සිත කය වචනය කියන පිටුරින් සිදු වුණා නම් යම් වරදක් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය කවා කර ගන්නට කවුරුත් මේ විදියට කියවා අනන්ත සසර පටන් මේ මොහොත දක්වා මාග
මගේ සිත කය වචන යන තෙදොරෙන් සිදුනා වූ සියලුම දෝසයනට බුද්ධ රත්නයෙන්ද ධම්ම රත්නයෙන්ද සංඝ රත්නයෙන්ද මට සමාව ලැබේවා පළමුවද දෙවනුවද තෙවනුවද මට සමාව ලැබේවා කායේන වාචා චිත්තේන පමාදේන මයා කෘතං අච්ඡයං කමමේ බන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කෘතං අච්ඡයං කමමේ ධම්ම සම්දිත්තික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර සාතු 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 සදහැබර පින්නතුනි පින්බර ඔබ අප හැම දෙනා විසින් මේ සන්ධ්‍යා කාලයේ සිදු කළා වූ බුද්ධ වන්දනාව අනන්ත වූ කුසලානිසංස බලයේ හේතු කරන කොටගෙන විශේෂ වශයෙන් ලුම්බිනිය මහාමායා විශ්වශාන්ති විහාරස්ථානයේ විහාරාධීශ්වර අති ගෞරවනීය අපේ නන්ද පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ වර ප්‍රමුඛ මෙම විහාරස්ථානයේ වැඩ සිටින සියලු ස්වාමීන් වහන්සේලාටත් එවැගේම අපිත් සමග මේ උතුම් වූ වන්දනා ගමන සඳහා වැඩම කරන්නට යෙදුන අපේ ගාල්ලේ නායක හාමුදුරුව ප්‍රධාන එවැගේම සමංගල ආරණ්‍ය සේනාසනේ අපේ පින්වත් ස්වාමින් වහන්සේලා ප්‍රධාන එවැගේම තායිලන්තයේ සිට වැඩම කළ අපේ පින්වත් ස්වාමින් වහන්සේලා ප්‍රධාන මේ ස්ථානයේ වැඩ සිටින සියලු ස්වාමින් වහන්සේලාටත් අපේ මෙහෙණින් වහන්සේලා ඇතුළු දායකාරකාදී පින්වත් මෙවර කටින චීවර මහා පින්කමේ ප්‍රධාන දායකත්වයේ දක්වන අපේ පින්වත් චන්ද්‍රසේකර මැතිතුමන් එම මැතිනිය ප්‍රධාන අම්පාර ඉන්දික බේකරි අධිපතිතුමන් පින්වත් අපේ ඉන්දික මැතිතුමන් එම මැතිනිය ප්‍රධාන මේ උතුම් පින්කම සඳහා සහ සම්බන්ධ වූ දායකාරකාදී පින්වත් සියලු දෙනාටත් මේ උතුම් වූ පුණ්‍ය ශක්තියින් ආශිර්වාදයක් වේවා ගෞරවනීය පූජනීය මහා සංඝරුවනට මෙහෙණින් වහන්සේලාට තව තවත් මේ සසුන්කිත බබළු වන්නට උන්වහන්සේලාට ශක්තිය ධෛර්යය නිදුක් නිරෝගී භාවය සුවපත් භාවය චිරජීවනය සැලසේවා ධර්මඥානය ප්‍රගුණ වේවා ප්‍රඥා සම්පත්තිය පහළ වේවා පිනැති ඔබ හැම දිනාටමත් මේ උතුම් වූ පුණ්‍ය ශක්තියින් ඔබේ ජීවිතයට ආශිර්වාදයක් වීම තුලින් ඔබේ ජීවිතවලට වන්නා වූ
සියලු අතුරු ආන්තරාවන් කරදර බාධකයන් වේනම් ඒ හැම දෙයක්ම දුරින් දුරු වේවා. ඔබට බුදු සරණ, සදහම් සරණ, සංඝ සරණ, තුනුරුවන්ගේ අනන්ත වූ පිහිට ආශිර්වාදය ඔබ හැම දිනාගේම ජීවිතවලට ආශිර්වාදයක් බවට පත් වේවා. මේ උතුම් වූ ලෞතර බුදුරජාණන් වහන්සේ උපන් මේ උතුම් වූ පින්බිමේ මෙන්ම ලෞතර බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වන්නට යෙදුන ඒ උතුම් වූ පින්බිමේ අනන්ත වූ ආනුභාවය පින්වත් ඔබේ ජීවිතවලට ළඟා වීම තුලින් ජීවිත සුවපත් භාවයටම පත් වේවා. 890ක් රෝග 90ක් ව්‍යාධි 203ක් අතුරුවාන්තරා කියන සාරසියක් දුක් දුම්නස් දුරින් දුරු වේවා. තබන පියවරක් පාසා සාර්ථකත්වය දියුණුව නිරතුරුවම ළඟා වේවා. හැම දිනාගේම යහපත් අරමුණු යහපත් ප්‍රාර්ථනාවන් මස්තක ප්‍රාප්ත වේවා. දුවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අනාගත කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. කිසිම විටකත් කිසිදු කරදරයක් බාධාවක් විපතක් නොමවි සැමට සෞභාග්‍ය සුවය නිරතුරුව මුදා වේවා. ලෞතර බුදුරජාණන් වහන්සේගේ සතර දළදා වහන්සේගේ අකුධාතුන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේගේ නඛා ධාතුන් වහන්සේගේ අනන්ත වූ පිහිට ආශිර්වාදය ලැබීම තුලින් ඔබ හැම දිනාටම සතුට සෞභාග්‍ය නිරතුරුවම රැඳේවා. බුද්ධානුභාවේන ධම්මානුභාවේන සංඝානුභාවේන තේජානුභාවේන ඉද්ධානුභාවේන බලානුභාවේන නීය ධම්මානුභාවේන චතුරාසීති සහස්ස ධම්මක්ඛන්දානුභාවේන පින්වත් ඔබ හැම දිනාටම සියලු ප්‍රාර්ථනාවන් මස්තක ප්‍රාප්ත කරගන්නට මේ පුණ්‍ය ශක්තියෙන් ඔබට ආශිර්වාදයක් වේවා හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම විශේෂ වශයෙන් මේ පින්බිම ආරක්ෂා කරන පින්බිමට අධිග්‍රෝහිතව වැඩ වාසස්ථානය කරන විශ්ව විභීෂණ සමන් කතරගම දැඩිමුණ්ඩ පත්තිනි සිදු සූනියන් ගණපති අයිය නායක ආදී වූ සියලු දෙවි දේවතාවුන් වහන්සේලා ආකාශස්ත භූමියස්ත බහිරවාදී වූ සියලු දෙවියන්ටත් අපි මේ පින් අනුමෝදන් අනුමෝදන් වේවා. පින් ලැබ ගන්නා වූ දෙවියන්ගේ දිවිසුරු වඩා වර්ධනය වෙලා දෙවියෝද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම විශේෂ වශයෙන් අපේ ගෞරවනීය නන්ද පඬිත් හාමුදුරුවන් වහන්සේට මෙවන් වූ පූජනීය ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඒ උපත සිදු වුණ මෙවන් වූ පින්බිම ආරක්ෂා කරගෙන තවත් ලක්ෂ සංඛ්‍යාත බුදු ජනතාවට මහා මෙහෙවරක් සිද්ධ කරන්නට අපේ පඬිත් හාමුදුරුවන් වහන්සේට ශක්තිය ධෛර්යය තුනුරුවන්ගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ඔබ අප නමින් මිය ගියා වූ අපේ මව්දිමාපියෝ ඒ වගේම සංඝ පරපුරෙහි අතිගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේලා ප්‍රධාන අපවත් වී වදාළ සියලු ස්වාමින් වහන්සේලාට ඒ වගේම ජීවිතයේ පරදුවට තබා ක්‍රියා කරන්නට යෙදුන මිය ගියා වූ සියලු රණවිරුවන්ට සියලු දෙනාටත් අපි මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම පරලොව ජීවිතය සැපවත් වේවා සුවපත් වේවා දුකින් අත මිදේවා කෙලවර උතුම් නිවනින් සැනසීම පිණිසම මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අවසාන වශයෙන් කල්පනා කරගන්න
ඔබ අප හැම දෙනා විසින් රැස් කළා වූ සකල විදානිසංස බලය ඔබ අප හැම දෙනාටම මේ දුක් සහිත වූ සංසාර ගමනින් අත මිදෙන්නට බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවි සැනසී පැමිණ වැඩවදාළ සාන්ත සුන්දර පරම රමණීය අති උතුම් අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ පින් හේතු වේවා වාසනා වේවා පාරමිතාවක්ම වේවා කියා සාදු කියන ප්‍රාර්ථනා කරමු. සියලු දෙනාට පෙරවන් සරණයි. මහබෝසතාණන් වහන්සේගේ සම්බුදු උපත සිදුවනු සුජාත වන්දනීය පූජනීය පින්බිමේ සන්ධ්‍යා ගිලන්පස්සේ සම්බුද්ධ පූජාව සිදු කරමින් ආගමික කටයුතු සිදු කරන්නට යෙදුණු අම්පාර නාමල්ලේ සාම බෞද්ධ මධ්‍යස්ථානයේ දරු කටයුතු අපේ මොනරාගල රේවත පඬිත හාමුදුරන් වහන්සේට උත්තරීතර සම්බුද්ධ භූමිය අනන්ත වූ ආශිර්වාදයෙන් චිරාත් කාලයක් නිදුක්ව නිරෝගීව ලාංකීය සම්බුද්ධ ශාසනයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන්නට යෝධ බල, යෝධ වීරිය, ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් ඊළඟට දහස්පත්තියේදී පිරිසට ආරාධනා කිරීම කටයුතු සිදු කරන හැටියට ඉතාමත්ම කරුණාවෙන් යුක්තව ආරාධනා කරනු ලබනවා. ගාල්ල චන්ද්‍රසේකර ට්‍රැවල්ස් අධිපති අපේ පින්වත් ආර්.පී. චන්ද්‍රසේකර මහත්මයාට තේරාසනයේ වැඩ සිටින ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේට දහත්පත්තිය පිළිගන්ව ආරාධනා කරන හැටියට ඒ වගේම මේ මහතුරු දෙපළටම ආරාධනා කරනවා අම්පාර ඉන්දික බේකර්ස් අධිපති අපේ ඉන්දික විහාරණ මහත්මයා ඒ වගේ මේ කටයුතු වෙනුවෙන් සම්බන්ධ වෙන හැටියට සිහිපත් කරනවා. නැත්නම් දෙපළගේ දෑතින් දහත්පත්තිය පිළිගන්වා තේරාසනයේ වැඩ සිටින ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේට ආරාධනා කරන්න පරිත්‍රාණ දේශනාව සිදු කිරීම සඳහා समन्ता चकवारेषु अत्र गच्छन्तु देवता सतमं मुरिरा सत्ता सुनन्तु सखमुखतां सखे कामे चरूपे किरिसिकरतते चन्तलिखे विमाने दीपे रथे चखामे तरुवनकहने केहवतुं केन्ते Ummacayantu Dewa Calakala Visame Yakakanta Panaka Tithanta Santike Yang Muni Varavacanang Sathawome Sunantu Dhamma Savanakalo Ayam Bhatanta Dhamma Savanakalo Ayam Bhatanta Dhamma Savanakalo Ayam Bhatanta
පැවත එන තුන් ගව්ව දිගති මිහිඟු බෙරයක් ඉන බැඳා සතර මුරු කැල රැස්ව සිටිනා සුදම් දෙව් සබ මැද එදා සුගත මුනි දුට ගදබ දෙවි පුත් වැයුවේ මගුල් පෙරපදා දොහත් මුදුනත තබා වැඳ වැඳ වයමි තෙරුවන් හට අදා පංචබේරිය සුරකලන් ගෝ සාපවත්වා මගුල් සජ්ජිත්තෝ නං යන දුරුහොටන් එදා ගතබය පිරුවේ මුලින් සසිත්‍රී වෛවතුමනුවන්ත මහා රාජෝත්තමයන්න් වහන්සේලාගේ මුකද හාර්ගයෙන් මෙලොවට ජනිත වූ යාමකුල දිව්‍ය පුත්‍රයා විසින් සරහන ලදින් එක්‍රියන්ගේ ත්‍රියන් තුන් විය තුනුගුල පමණම දකුණු සුක්‍ර දේනුවගේ චර්මයෙන් සැදුම් සොලො සිල්ලමකින්හා වේරිය කඳු කුමාරිය මුකේර සරස්වති උරුපට ගණපතිය මෙලෙස අභිවෘද්ධි සිද්ධියට පත් ආතත විතත ආතත ගණේ සුසුනන පංච ධර්මයක් මෙලොවට පවත්වන්නම් හි කී සදා ගතමෙන් උපම් බ්‍රහ්ම දාලෝ මුල් කොටගෙන මගුල් බෙර පටන් ගතසේක විශාල නුවරේ ජනපද රෝග පැතිරේ හරිනට උවදුරේ මුනිදු දෙසුවයි රුවන් සූත්‍රේ
นะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะนะโมตัสสะภะคะวะโตอะระหะโตสัมมาสัมพุทธัสสะตุสัมเมนะยันตังสันตังปะทังอภิสัมเมจะสังโฆอุชุจะโสชุจะโสวันโจจะสมุนโทอนาติมานิสันตุนสะโกจะสุภโลจะอามปะกิจโจจะสันลาหุกะหุติสันตินตริโยจะเนปะโกจะอามปะคามโพกุเลสุวรรณนุกินโทนะจะพูทังสัมมาจะเลกินจิเยนะวินยูปะเรอุปวัตยงสุขิโนวาเกมิโนโหนตุสัพเพสันตาภวันตุสุขิตันตาเยเกจิปานะภูตาติตสาวาทาวลาวาอนวเสสาติคาวาเยมหันตาวาปัญชิมาลานสตาอนุกตุลาทินทาวาเยจะทินทาเยจตุเรวสันติวิทุเรภูตาวาสัมภเวสีวาสัมเพสันตาภวันตุสุขิตันตานปโรนปลังนิกุมเทตนาติมันเจกกาตจินังกินจิปยาโลสนาปฏิกสัญญาณานยมันยาสตุขมิเชยมาตายธานิยังกุลตังอายุสาเอกปุณธมนุราเกเอวัมปิสามปะภูเตสุมาณสัมภาวะเยอปริมาณังเมตัญจะสัมภโลกาสมิงมาณสัมภาวะเยอปริมาณังอุณทังอโทจติริยัมจะสัมภาทังอเวรังอสปันตังติทันจรังนิสินโนวาสยานโนวาจาวตาสวิกตมินโตเอตังสติงอตินเตยพัมมะเมตังวิหารังอิธมาวุทินตินจะอนุปคัมมสีลวาทัสเนนะสัมปันโนกาเมสุวินัยยะเกทังนาหิชาตุกาปัสสยังคุณเรติเมสุตังเกกังสมยังภควาภารานสิยังวิหารติสิปตเนมิกทาเยทันตละโภภควาปัญจวัคคีเยภิกขุอามันเตสิตเวเมภิกขเวอันตาปาปชิเตนะนะเสวิตัมกายโยจายังกาเมสุกามสุขันลิกานุโยโคหิโลคัมโมโพตุชนิโกอนาริโยอนาถสันติโกโยจายังกาตกิลมัฏฐานุโยโคตุโคอนาริโยอนาถสันติโกเอเตเตภิกขเวอุโคอันเตอนุพรหมปัญชิมาปฏิปทาตถาคเตนะอภิสัมพุทธาจากขุกรณียานกรณีอุปสมมายะอภิญญายสัมโพธายนิพพานายสังวัตติกตมัญจะสาภิกขเวมัญชิมาปฏิปทาตถาคเตนะอภิสัมพุทธาจากขุกรณียานกรณีอุปสมมายะอภิญญายสัมโพธายนิพพานายสังวันตติอายเมวะอริโยอันทังคิโกมาโคไสยติตังสัมมาทิฏฐิสัมมาสังกัปโปสัมมาวาจาสัมมากัมมันโตสัมมาอา
ชีโวสัมมาวายาโมสัมมาสติสัมมาสมาธิอายังโคสาภิกขเวมัชฌิมาปฏิปทาตถาคเตนะอภิสัมพุทธาจากขุกรณียานกรณีอุปสัมมายะอภิญญายสัมโพธายนิพพานายสังวัตติอิทังโคปนภิกขเวทุกขังอริยสัจจังชาติปิทุกขาชราปิทุกขามรณังปิทุกขังโสกปริเทวทุกขโทมนัสสุปายาสาปิทุกขาอัมปิเยหิสัมปโยโคทุกโคปิเยหิวิปโยโคทุกโคยัมปิจังนลภติตัมปิทุกขังสังคิเตนะปัญจุปาทานขันธาทุกขาอิทังโคปนภิกขเวทุกขสมุทัยโยอริยสัจจังยายังตัณหาโพโนภวิกานันทิราคสหกตาตาตระตาราภินันตินิสยทิทังกามตัณหาภวตัณหาวิภวตัณหาอิทังโคปนภิกขเวทุกขนิโรธอริยสัจจังโยตัสสะเอวตัณหายะเสสวิราคนิโรธจาโคปฏินิสังโฆโมติอนาลโยอิทังโคปนภิกขเวทุกขนิโรธคามินีปฏิปทาอริยสัจจังอายเมวะอริโยอันทังคิโกมังโคไสยติทังสัมมาทิฏฐิสัมมาสังกัปโปสัมมาวาจาสัมมากัมมันโตสัมมาอาชีโวสัมมาวายาโมสัมมาสติสัมมาสมาธิอิทังตุขังอริยสัจจันติเมภิกขเวภูมิเพอนันโนสุเตสุธรรมเมสุจักขุงอุทปาทิญาณังอุทปาทิปัญญาอุทปาทิวิชชาอุทปาทิอาโลโกอุทปาทิตังโคปนิตังทุกขังอริยสัจจังปริญญายันติเมภิกขเวภูมิเพอนันโนสุเตสุธรรมเมสุจังคุงอุทปาทิญาณังอุทปาทิปัญญาอุทปาทิวิชชาอุทปาทิอาโลโกอุทปาทิตังโคปนิทังทุกขังอริยสัจจังปริญญาตันติเมภิกขเวภูมิเพอนันโนสุเตสุธรรมเมสุจังคุงอุทปาทิญาณังอุทปาทิปัญญาอุทปาทิวิชชาอุทปาทิอาโลโกอุทปาทิอิทังทุกขสมุทัยโยอริยสัจจันติเมภิกขเวภูมิเพอนันโนสุเตสุธรรมเมสุจักขุงอุทปาทิญาณังอุทปาทิปัญญาอุทปาทิวิชชาอุทปาทิอาโลโกอุทปาทิตังโคปนิทังทุกขสมุทัยโยอริยสัจจังปหาตัมพันติเมภิกขเวภูมิเพอนันโนสุเตสุธรรมเมสุจักขุงอุทปาทิญาณังอุทปาทิปัญญาอุทปาทิวิชชาอุทปาทิอาโลโกอุทปาทิตังโคปนิทังทุกขสมุทัยโยอริยสัจจังปณินันติเมภิกขเวภูมิเพอนันโนสุเตสุธรรมเมสุจักขุงอุทปาทิญาณ
นังอุทปาทิปัญญาอุทปาทิวิชชาอุทปาทิอาโลโกอุทปาทิอิทังทุกขนิโรโธอริยสัจจันติเมภิกขเวภูมิเพอนันโนสุเตสุธรรมเมสุจักขุงอุทปาทิญาณังอุทปาทิปัญญาอุทปาทิวิชชาอุทปาทิอาโลโกอุทปาทิตังโกปนิทังทุกขนิโรโธอริยสัจจังชาจิกาตังพันติเมภิกขเวภูมิเพอนันโนสุเตสุธรรมเมสุจักขุงอุทปาทิญาณังอุทปาทิปัญญาอุทปาทิวิชชาอุทปาทิอาโลโกอุทปาทิตังโกปนิทังทุกขนิโรโธอริยสัจจังสัจจิกตันติเมภิกขเวภูมิเพอนันโนสุเตสุธรรมเมสุจักขุงอุทปาทิญาณังอุทปาทิปัญญาอุทปาทิวิชชาอุทปาทิอาโลโกอุทปาทิอิทังทุกขนิโรธคามินีปฏิปทาอริยสัจจันติเมภิกขเวภูมิเพอนันโนสุเตสุธรรมเมสุจักขุงอุทปาทิญาณังอุทปาทิปัญญาอุทปาทิวิชชาอุทปาทิอาโลโกอุทปาทิตังโคปนิทังทุกขนิโรธคามินีปฏิปทาอริยสัจจังภาเวตาพันติเมภิกขเวภูมิเพอนันโนสุเตสุธรรมเมสุจักขุงอุทปาทิญาณังอุทปาทิปัญญาอุทปาทิวิชชาอุทปาทิอาโลโกอุทปาทิตังโกปนิดังทุกขนิโรธคามินีปฏิปทาอริยสัจจังภาวิตันติเมภิกขเวภูมิเพอนันโนสุเตสุธรรมเมสุจักขุงอุทปาทิญาณังอุทปาทิปัญญาอุทปาทิวิชชาอุทปาทิอาโลโกอุทปาทิยาวกีวันชเมภิกขเวหิเมสุจตุสุอริยสัจเจสุเอวันติปริวันตังทวาทสาการังยถาภูตังญาณทัสสนังสุวิสุนตังอโหสิเนวตาวาหังภิกขเวสเทวเกโลเกสัมมาระเกสัพพัมมะเกสัสมณพรหมนิยาปชายสเทวมนุสสายอนุตตรังสัมมาสัมโพธิงอภิสัมพุทโธปัญจัญญาสิงยโตจะโคเมภิกขเวอิเมสุจตุสุอริยสัจเจสุเอวันติปริวัตตังทวาทสาการังยถาภูตังญาณทัสสนังสุวิสุนทังอโหสิอาภาหังภิกขเวสเทวเกโลเกสัมมาระเกสัพพมมะเกสัสมณพรหมนิยาปชายสเทวมนุสสายอนุตตรังสัมมาสัมโพธิงอภิสัมพุทโธปัญจัญญาสิงญานันจปนเมทัสสนังอุทปาทิอภุมปาเมวิมุตติยมันติมาชาตินาจิตานิพุนังพระโพธิอิทัมโพจะภควาอันตมนาปัญจวัคคียาภิกขุภควโตภาสิตังอภินันทุงอิมัสสมิงจปนเวยากรณังสมิงพันยมาเนอายาสมโตโกนทัญญาสวิรชังวีตมลังธรรมจักขุงอุทปาทิยังกินทิสมุทัยธรรมังสัพพันตังนิโรธธรรมังติปวัตติเต
จะภะคะวตาธัมมจังเกภูมิมาเทวาสัตตมนุสสาเวสุเอตัมภะคะวตาภาราณสิยังอิสิปตเนมิกทาเยอนุตตรังธัมมจักกังปวัตติตังอาปฏิวัตติยังสมเณนวาพรหมเณนวาเทเวนวามาเรนวาพรหมุนาวาเกณจิวาโลกัสสมิติมานังเทวานังสันทังสุตวาจาตุมมหาราชิกาเทวาสันตมนุสสาเวสุจาตุมมหาราชิกานังเทวานังสันตังสุตวาตาวติงสาเทวาสันตมนุสสาเวสุตาวติงสานังเทวานังสันตังสุตวายามาเทวาสันตมนุสสาเวสุยามานังเทวานังสันตังสุตวาตุสิตาเทวาสันตมนุสสาเวสุตุสิตานังเทวานังสันตังสุตวานิมมานรติเทวาสันตมนุสสาเวสุนิมมานรตินังเทวานังสันตังสุตวาปรนิมมิตวสวัตติเทวาสันตมนุสสาเวสุปรนิมมิตวสวัตตินังเทวานังสันตังสุตวาพรหมปรินิกาเทวาสันตมนุสสาเวสุเอกัมภะคะวตาภาราณสิยังอิสิปตเนมิคทาเยอนุตตรังธัมมจักกังปวัตติตังอาปฏิวัตติยังสมเณนวาพรหมเณนวาเทเวนวามาเรนวาพรหมุนาวาเกณจิวาโลกัสสมิติติเตนะคะเนนะเตนะโมนเตนะยาวะพัมมะโลกาสันโตอาภูคันจิอายัญจะทัสสะหันสีโลกธาตุสังกังบิสัมปะกังบิสัมปะเวทิอาปมาโนจะโอลาโลโอภาโสโลเกปาตุระโหสิอติกัมเมวะเทวานังเทวานุภาวังอัตถโคภควาอุทานังอุทาเนสิอัญญาสิวัตโพโกนทัญโยอัญญาสิวัตโพโกนทัญโยติติทังอายัสสมโตโกนทัญญาสอัญญาโกนทัญโยตเววนาचार जनेสัมปันโนสุขโตโลกวิทูอนุตตโรปุริสธรรมสารติสันทาเทวมนุสสานังบัวตัวภควาติสวากขาตัวภควตาธัมโมสันติติโกอาคาลิโกเอหิปัสสิโกโอปนายิโกปัจจัตตังเวทิตังโพวินโยทิติสุปฏิปันโนภะคะวะโตสาวกสังโฆอุชุปฏิปันโนภะคะวะโตสาวกสังโฆยายปฏิปันโนภะคะวะโตสาวกสังโฆสามีจิปฏิปันโนภะคะวะโตสาวกสังโฆยะทิทังจันตาริปุริสายุคานิอันตาปุริสาภูคลาเยสัพพะวะโตสาวกสังโฆอาหุนายโยปาหุนายโยทักขินายโยอัญชลีกรณิโยอนุตตรังปุญญังเกตังโลกัสสามิปะมุงสหันสัมมิเน
นิมมิตาสาวุทังกังครีเมกลังมุทิตาโครสเสนมาลังคานาติกรรมวิธินาจิตวามุนินโตตันเตจัสสาภวตุเตชยมังคลานิมาลาติเรกมพิโยจิตสัมภลันติงโครัมปนาลวะกมังกมกาตยังคังคันติสุทันตวิธินาจิตวามุนินโตตันเตจัสสาภวตุเตชยมังคลานินาลาคิริงขจวลังอติมันตะปูตังตาวากิจักกมสนิวสุธารุนันตังเมตังกุเสกวิธินาจิตวามุนินโตตันเตจัสสาภวตุเตชยมังคลานิอุคิตาคาธรรมติหาตสุธารุนันตังภาวันติโยชนะปะทังปุริมาระวันตังอินติปิสังคตมโนชิตวามุนินโตตันเตจัสสาภวตุเตชยมังคลานิการตวานการตมุตรังอิวะคาปินิยาจินจายตุทวัจนังชนกายมันเทสันเตนะโสมวิตินาจิตวามุนินโตตันเตจัสสาภวตุเตชยมังคลานิสันจังวิหายมติสัจจปวาทะเกตุงวาทาปิโรปิตมนังอธิอันทภูตังปัญญาปฏิปัจจริโตจิตวามุนินโตตันเตจัสสาภวตุเตชยมังคลานินันโตปนันทพุจกังวิภูตังมหิติงปุเตนะเทระพุจเทนะธัมมาปยันโตอินโตปะเทสวิตินาจิตวามุนินโตตันเตจัสสาภวตุเตชยมังคลานิทุกขาหติติพุจเทนะสุตาตหันตังปัมมังวิสุทธิจุติเมติปกาทิตานังญาณาคเทนวิตินาจิตวามุนินโตตันเตจัสสาภวตุเตชยมังคลานิเอตาปิพุทธชยมังคลาอัตตคาตาโยวาจโนตินติเนสรเตมตันติทิตวานเนกวิวิธานิจุปันตวานิโมขังสุขังอติกเมยนะโรสปัญโย